කාර්යාල පහසුකම් සහ මේ උපකරණ හරියට තියෙන්න ඕනේ. දැන් නැත්තම් වැඩ කරන්න බෑ. ඒක කතාව ඒකනේ. ඒක නම් තාම දුර්වල මට්ටමක. අපි ඒක දැන් රිනෝවේට් කරන්න ඉන්නේ ඒකයි. දැන් ඔබතුමා ගියහමත් එනේ අපි මේ ගත්ත එකේදී ගොඩක් ඉතාමත් අඩු පහසුකම් තමයි මේක. දැන් මේ රාජ්‍ය ආයතන දුර්වල විදිහට කටයුතු කරද්දී එක්ක ඒවා කලින් විදියම නම් මිනිස්සු ඒත් බනින්නේ දැන් බනින්නේ ආණ්ඩුවට. අපි මුන්ට බලය දුන්නා. ඒත් මේ ආයතන තාම පරණ විදියමයි. වැඩ යන්නේ පරණ ක්‍රමයටම. එහෙම මොකක් හරි අලුත් කරන්න මොන හරි කරලා දිනවද? දැන් ආපු විදියක් තියෙනවා. ඒවට මිනිස්සු බනිනවා. වැඩ වේගවත් කරන්න කාර්යක්ෂම කරන්න අපි එකයි මම අර ඇහුවේ මෙතන මේ ඔයගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න වගේ මොනවද කියලා. ඒවත් අදාළ වෙනවනේ කාර්යාල අප්සෙට් නම් වාහන නැත්තම් නේ. ඒවත් කාර්යක්ෂමතාවයට බාධානේ. ඒකට එහෙම මොන හරි නිකන් මිනිස්සු ආවොත් දැනෙනවද මොකක් හරි වෙනසක් වගේ එකක්. ජනතාව රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා උනේ නැති වුණාමනේ අපි ළඟට එන්නේ. නැත්තම් එන්නේ නැහනේ. අපිත් ලියුමක් ගහලා ආයි මෙහෙට එව්වම මිනිස්සු බලනවා වැඩක් නැහැ කියලා. මන් දන්නේ මෙහෙට එවනවද කියලා අපෝ ලියුම් ගහලා. ඒතර මේ මිනිස්සයා බලනවා අපි ගිහිල්ලා කරගන්න බැරි වෙච්ච දැනට ඒගොල්ලොත් අපිව ආපහු දැම්ම කියලා. ඒතර සමහර වෙලාවට අර අපිට වෙනවා අතේ තියාගෙන ඒක ඉවරයක් වෙනකම් මොකක් හරි ක්‍රමයකට ඉක්මන් කරවන්න. අන්න ඒ වගේ දෙයකට තමයි ඉතින් අපි කතා කරන්නේ. මොකද මහා ප්‍රශ්න ගොඩක් තිබුණත් ළඟට ආපු ප්‍රශ්නේ හදිසි ප්‍රශ්නේ. ජීවිතවලත් එහෙමනේ නේ. මහා ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බම ළඟට ආපු ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ඒ නිසා මේ ජනතාව අරන් එනේම තියෙනවනේ. මේක මෙච්චර කාලය ඒක වේවුවම හරි ඕගොල්ලන්ට ආවම හරි අන්න ඒකට ප්‍රමුඛතාවයක් දීලා කරනවා නම් ඒකම ඇති ප්‍රධාන වැඩේ විදියට. 3කට විතර කලින් FB එකේ පෝස්ට් එකක් දාලා එනවා ඉවරයක් නැහැ. එනවා ඒගොල්ලෝ තියෙනවා වාහනේ නැගපුලා එනමුත් බහිනකනොත් ඒවත් එක තමයි යන්නේ. 90%ක්ම ඉඩම් ප්‍රශ්න. අවුරුදු ගණන් විසඳිලා නැහැ පැටලිලා සු අමාරු වැඩලා උසාවි ගිහිල්ලා අර ඒilla මෙහෙ ගිහිල්ලා නේ කතාවකුත් හැදලා තියෙන්නේ ඒකනේ ඉඩම් නඩුවක් දාගන්න එපා කියලා